සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් සුපුරුදු විදිහට අපේ ඉරිදා දවස ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. අද කිරිබත් එක මම බාස්මති හාලින් තමයි උයාගන්නේ. මම බබාටත් දෙන නිසා CIC එකේ මෙන්න මේ බාස්මති හාල් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් කිරි ආහාර පූජාවත් මම අනිවාර්යයෙන්ම කරන දෙයක් නේ. කලින් දවසක ගෙනාපු ෆ්‍රෙෂන් ෆුඩ් වගේක් තිබුණා. ඉතින් ඒකෙන් මම බීම එකකුත් මේ වගේ හදාගත්තා. ඉක්මනටම වැඩ ටික ඉවර කරලා නුවර ගිහින් එන්න ඕනේ. මොකද 12ට කලින් යන්නත් ඕනේ. පොඩි බඩු වගේක් තියෙනවා ගන්න. මම ඒ දේවල් ගන්නේ මෙන්න මේ නුවර තියෙන බෝවත්තේ කියන කඩෙන්. මේක සිංහල ආයුර්වේද බෙහෙත් බඩු තියෙන කඩයක්. නුවරින් අය නම් ඉතින් මේ කඩේ ගැන දන්නවනේ. අපි ලබන සතියේ වන්දනා ගමනක් යන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඒ ගමනට අවශ්‍ය බඩු ටිකක් ගන්න තමයි අපි හදිසියෙම මේ ගියේ. එතන තිබුණා දේශීය හාල් වර්ග ගොඩක් එකතු කරලා හදලා තිබුණු කැඳ එකක්. ඉතින් මට හිතුණා ඒක බබාටත් හදලා දෙන්න ගන්න. තව වෙනිවැල් නිලි රසකින්ද ඒ වගේ දේවලුත් ගත්තා. එතනට ගියාපුවාම බෙහෙත් ඖෂධ වර්ග ගොඩාක් තියෙනවා. ඕනේ දෙයක් අපිට හොයලා ගන්න පුළුවන්. බබාට දවල් බත් එකක් ළඟ ගෙදරකින් හම්බුණා පොඩි බබෙක් ඉන්න. ඉතින් මම හිතුවා මේ කැඳ එකත් හදලා දෙන්න ඕනි කියලා. මොකද අපේ බබා කැඳ බොන්න කැමතියි. ඉතින් මම ඒකට ගෙදර වත්තෙන්ම කඩාගත්ත ගොටු කොළ, හාතාවාරිය, මුකුණු වැන්න ටික එකතු කරගත්තා. ඇත්තටම හරිම රසයි ඒ කැඳ එක. බබත් ආසාවෙන් බිව්වා. ඉතින් බබාව නාවන්න ගෙනාපු වෙනිවැල් ටිකක් මෙන්න මේ වගේ තම්බලා වතුරට එකතු කරගත්තා. අපේ ගෙදර සමහර දවසට කිරිබත් හදපුවාම දවල්ටත් එක්කම හදනවා. ඉතින් අද එහෙම දවසක්. හැබැයි දවල්ට කිරිබත් එක කන්න චිකන් කරි එකක් හරි මාළු ඇඹුල් තියල් එකක් හරි හදනවා. අද මම මේ දෙකම හදාගත්තා. හැබැයි මාළු ඇඹුල් තියල් එක පහුවදාට ගන්න තමයි හදාගත්තේ. චිකන් එක මම හැදුවේ දවල්ටයි රෑටයි දෙකටම. ඉතින් මේ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා ගෙවල් ඇස් කරලා අතු ගාගත්තා. ඊළඟට ඉතින් මගේ මල් පැලවල පොඩි වැඩ වගේක් තිබුණා. එයාලත් පොඩ්ඩක් අත ගාලා මැරුණු කොළයිම අයින් කරලා පස් ටිකක් බුරුල් කරපුවාම ආයෙත් අලුතින් ඒවා හොඳට හැදෙනවා. මොකද එයාලටත් ආදරේ ඕනේ. හිතන්නේ අපේ ජීවිතයේ අපිට අත්‍යවශ්‍යම දේ මොකක්ද? මට අනුව නම් ජීවිතේ අපිට නම් අත්‍යවශ්‍යම දේ නිරෝගීකම. කොච්චර සැප සම්පත් සල්ලි තිබුණත් වැඩක් නැහැ නිරෝගීකම නැත්තම්. මොකද ඒක ගැන හොඳටම අත්දැකීම් මට තියෙනවා. මම නම් හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ හැමෝම නිරෝගීව ඉන්න ඕනි කියලා.
ඒ වගේම තමන්ගේ මනසත් නිරෝගීව තියාගන්න ඕනේ. ඒක ලෙඩට දුකට හැම දෙයකටම බලපානවා. අද අපේ සමාජයේ ඉන්න බහුතරයක් දෙනා වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරීලා ඉන්නේ. ඒගොල්ලෝ වචනයක් පාවිච්චි කරන්නේ තව කෙනෙක්ගේ හිතක් පිටන්න. ඉතින් අපි මේ දේවල් නොසලකා අපේ ජීවිතේ නිදහසේ තමන්ගේ ආදරණීයන් එක්ක සතුටින් ගත කරමු. මොකද අපිට තියෙන්නේ හරිම පුංචි කාලයක්. ඉතින් තමන්ගේ ආදරණීයන් එක්ක ගත කරන්න තියෙන කාලේ තමයි ඒ වගේ මිනිස්සු ගැන හිතන්න කිව්වොත් නැති වෙන්නේ. වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම කොෆී ස්ක්‍රබ් එකක් මූණටයි මුළු ඇඟටමයි ගාලා තව පෙඩිකියුර් එකකුත් කරලා නාගත්තා. කාන්තාවක් කොච්චර වයසට ගියත් මම නම් හිතන්නේ ලස්සනට අඳින්න ඕනේ, ලස්සනට ඉන්න ඕනේ, පිරිසිදුව ඉන්න ඕනේ. ඒකට ඉතින් නිතරම සැලූන් යන්න ඕනේ නෑ. ගෙදර තියෙන පුංචි දෙකකින් උනත් පුළුවන්. දවල් ගෙනාපු නෙල්ලි රසකින්ද ටිකක් හස්බන්ඩ්ට තම්බලා දුන්නා. මම මෙන්න මේ වගේ හොඳ කාට් එකක් හදලා බිව්වා. ඊට පස්සේ සුදු කැකුළු බත් එකක් උයලා පොල් සම්බෝලයක් හදාගත්තා. දවල් බිව්පු චිකන් තිබ්බනේ. ඔය විදිහට තමයි ඉතින් අපේ ඉරිදා දවස ගියුනේ. ඉතින් ඉක්මනටම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න. එතකන් සතුටින් ආදරයෙන් ඉන්න.